right. Feet on the ground, but I still get by. Rules were made for someone else to try, but not me, not me. They said slow down, son, take your time, but I was born running every stop sign. Sky is the limit, no chance to hold. Sky is the limit, I'm breaking the mold. Sky is the limit. Good morning. අපි ඉන්නේ ඊයේ නවතන්පල වෙච්ච අපේ පැන්ගොන් ලේක් එක අයින තියෙන මේ නවතන්පලේ. ඉතින් ඊයේ දවස් හරිම සීතල දවසක්. ඒ වගේම අද උදේත් පුදුම හීතලක් තියෙන්නේ. අපි උදේම රස්නේ වතුර එකක් බොනවා. හීතල පොඩ්ඩක් යන්න කියලා. ඉතින් ඕගලන්ට මේ පිටිපස්සෙන් පේන්නේ පැන්ගොන් ලේක් එක. ලේක් එක අයිනෙම තමයි අපි ඉන්නේ. ඉතින් ඊයේ දවසේ අපේ ගමන ඉවර කළා. අපි අද හන්ලේ වලට යන්න හදන්නේ. හන්ලේ කියන්නේ ඇත්තටම හුදකලා වෙච්ච ගම්මානයක්. යන මාර්ගයේ ගෙවල් නැහැ. ඊට පස්සේ මිනිස්සු ලොකුවට නැහැ. ටවුන් නැහැ. අපිට බයිසිකල් තෙල් ටිකක් ගහ ගන්න ඕනවත් ඒ ගහ ගන්න තැනකුත් අපිට හන්ලේ යන අතරම අපිට හම්බෙන්නේ නැහැ. හන්ලේ වලත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ගමනක් තමයි අපිට යන්න තියෙන්නේ. අපි දැන් ඉහළ උන්නතාංශයකට ඇවිල්ලා ඉන්නේ. අපි හිටියට වැඩිය දැන් ඊයේ ඉඳන් තමයි අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප් උඩට වැඩි කරගෙන යන්නේ. ඉතින් අපි අද හන්ලේ වලට ගිහිල්ලා හන්ලේ වල ඉඳන් හෙට තමයි ලෝකයේ උසම මෝටරබල් පාස් එක එහෙම නැත්නම් වාහනයකින් යන්න පුළුවන් ඉහළම තැනට අපි යන්නේ හෙට. ඒක තමයි අපේ මේ ගමනේ මේන් ටාගට් එක. ඉතින් එහෙනම් අපි යන් හන්ලේ වලට කිලෝමීටර් 180ක් විතර දිනවා මගේ මතකයේ හැටියට. කිලෝමීටර් 180ක් ගමනක් යන්න තියෙන. ඉතින් එහෙනම් යම් මාත් එක්ක හන්ලේ වලට. ඕකේ ගයිස්, වෙලා උදේ 9:00 විතරදී අද පොඩ්ඩක් පරක් වුණා අපි. මේ පුදුම හීතලක් තියෙන. ඒ වගේම ඕගන් තේරෙනවා මම කතා කරන විදිහෙම චුට්ටක් අමාරුයි කතා කරන්න. මොකද මේ ඔක්සිජන් ලෙවල් එක ටිකක් අඩුයි. අපිට මහන්සි වෙන්න බෑ. මේ බෑග් ටික අපි පටවලා මේක බයිසිකලේ අරගෙන නගිනකොට ඒ ටිකටත් අපිට හති. කියන්නේ මහන්සි දැන් ඔක්සිජන් අඩු නිසා. ඉතින් අපි යන්නේ දැන් අපි යනවා පැන්ගොන් ලේක් එකේ ඔය 3 Idiots ෆිල්ම් එක ඔයගොල්ලෝ දන්නවා. 3 Idiots ෆිල්ම් එක ෂූට් කරපු තැන එතන හදලා තියෙනවා. ඒ ෆිල්ම් එකේ තිබ්බ අර එක එක කුටු බයිසිකල් ඒ වගේ දේවල් හදලා තිබ්බ තැන තියෙනවා. එතන ගිහිල්ලා අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් ලස්සනම තැනක්. එතනට තමයි අපි ඉස්සල්ලාම යන්නේ. එතනට ගිහිල්ලා අපරු ගයිස්, අපි යන්නේ කොච්චර ලස්සන පැත්තකින්ද කියලා. මේ පැත්තෙන් තනිකරම හිම කඳු වල මුදුන් වල තනිකර හිමෙන් වැහිලා තියෙන ඕගන්න පේන ඇති කියලා මම හිතනවා. ඒ වගේම තමයි මෙතන මැදින් ඔන්න පාර තියෙනවා. මේ පැත්ත බලුවම මේ පැත්තේ පැන්ගොන් ලේක් එක. ලේක් එක මේ පැත්තේ, හිම කඳු අනිත් පැත්තේ. අපි පාර මැදින් ඒ දෙකම බලාගෙන ලස්සන ගමනාන්තයකට යන ගමන් ඉන්නේ මේ. ඉතින් ඔන්න අපි ආවා පැන්ගොන් ලේක් එකට. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන පැන්ගොන් ලේක් එක වටෙන් හිම කඳු ටිකක් අපිට ලස්සන පේනවා. අර මුල්ලට වහිනවා වගේත් පේනවා. ලස්සන නිල් පාටක් එක්ක කොළ පාට රු නිල් පාටක් තමයි අපිට මේ වෙලාව බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන තමයි ඕගොල්ලෝ අපි කවුරුත් ආසාවෙන් බලපු 3 Idiots ෆිල්ම් එක. ඒ වගේම තවත් ෆිල්ම් කිහිපයක් මෙතන ෂූට් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ගොඩාක්ම ප්‍රසිද්ධ වෙච්ච ෆිල්ම් එකක් තමයි 3 Idiots කියන්නේ. ඉතින් ඒකට ඒ ෆිල්ම් එකේ තියෙන දේවල් මෙතන නිර්මාණය කරලා තියෙනවා. අපිට ඡායාරූප ගන්න, ඊට පස්සේ වීඩියෝස් ගන්න, ඒ හැම දෙයක්ම අපිට මෙතනදී කරගන්න පුළුවන්. ලස්සනට ඒ ෆිල්ම් එකේ තිබ්බ විතර මෙතන හදලා දීලා තියෙනවා. ඉතින් අපිත් දැන් යනවා ඒ හරියට ෆොටෝස් ටිකක් ගන්න ඕනි, වීඩියෝස් ටිකක් දාගන්න ඕනි. ඉතින් මෙතන තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක තමයි ලෝකෙ උසින්ම තියෙන කරදිය ලේක් එක. කරදිය තියෙන ලේක් එක තමයි
මේක සෝල්ට් රෝඩ් තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතන විශේෂ වෙන්නේ අන්න ඒ නිසා. ඒ කාරණේ නිසා තමයි මෙතන විශේෂ වෙන්නේ. අපි යන් එහාට පැත්තට ගිහලා බලමු අපි බයික් එකෙන් පොඩ නැගලා බලමු. ඉතින් මේ තියෙනවා බයික් එකක්. මේකේ සීට් එක නම් ඉස්සලා තියෙනවා. ඉතින් අපිට මේක මෙහෙම නැගලා මේ ලස්සන ෆොටෝ එකක් වීඩියෝ එකක්. Sorry? Okay. All one? Maybe just okay. It's more maybe 50 rupees? Anyone? Okay. I will pay you. Okay. හරි. රුපියල් 50ක් ගන්නවා මෙතන. මේ බයිසිකල් වල මේ පන තියෙන ඕනේ එක ෆොටෝ ගන්න පුළුවන්. එක්කෙනෙකුට රුපියල් 50ක් ගන්නවා. ඒක තමයි ආවිල්ලා කිව්වේ. ඉතින් මෙන්න බයික් එක තියෙනවා මෙතන. ඊට පස්සේ එහා පැත්තෙන් තව අර තුන් දෙනා එකපාර නැගිටින්නේ. ඒක තියෙනවා මෙතන. මෙතන මෙහෙම. මේක අර මු ආයිලා. හරි. එන්නේ ඊට පස්සේ මේක තියෙනවා. එහෙම. මේ මොහොම කරන්නේ මේක තමයි. මේක තමයි මේ තියෙන්නේ. ඒ විදිහට තව බයික් ඒ වගේ සෙට් දෙකක් විතර තියෙනවා හදලා. ඔයගලන්ට රුපියල් 50ක් දීලා ටිකට් එකක් අරගෙන මෙතන ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ලස්සන තැනක් ජප්තා කේජාන් 3 idiots ඒ හැම එකම ෂූට් කරලා තියෙන්නේ. මෙන්න මේ පැන්ගොන් ලේක් එක ගාව තමයි. එහෙනම් ඔයගොල්ලොත් රස විඳින්න. තව වීඩියෝ ටික ලස්සන ටික මම දාන්න. මේ තමයි පැන්ගොන් ලේක්. I got my head in the clouds so high, feet on the ground, but I still get by. The rules were made for someone else to try, but not me, not me. They said slow down, son, take your time, but I was born running every stop sign. Sky is the limit, no chance to hold. Sky is the limit, I'm breaking the mold. Sky is the limit, I'm out of control tonight. Every doubt just feeds the flame. Every scar reminds me why I came. I've been broke, I've been blessed, carry faith in an empty chest. ඔන්න එහෙනම් අපි මේ ලස්සන සුන්දර පරිසර පද්ධතියක් වෙන පැන්ගොන් ලේක් එකට සමුදීලා අපි යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් අපි ආයි හම්බෙමු හන්ලේ වලදී. අපි යන්නේ හන්ලේ වලට. ඒ යනකම් මේ මාර්ගයේ දෙපැත්තේ තියෙන මේ ලස්සන view එක ඔයගොල්ලෝ බලන්න. අපි දැන් යන ගමන් ඉන්නේ මගේ අපිට අපල් හම්බ වෙනවා. සන් thank you. අපිට අපල් හම්බුණා මගට කන්න. එහෙනම් අපි වෙන් වෙමු. ඔව්. නෑ. මගේ වීඩියෝ එක අපි දැන් එක බයික් එකේ ආවේ. ආයි හම්බෙමු. අපි දැන් එක බයික් එකේ ආවේ එක්කෙනාට නිදිමත හැදිලා ඒ නිසා එක බයික් යාගේ බයික් එක ලකින්දු ගත්තා. අරන් යන්න. නිසා අපේ බයික් එක මං දැන් පදින්න හදන්නේ. ඉතින් අපේ බයික් එක. මේක පදින්න යනවා දැන් පැයක් විතර. පැයකමාරක් විතර පදින්න යනවා. මොකද අරයව දැම්මා ට්‍රක් එකට. දැන් ට්‍රක් එකක් තියෙනවා අපේ. ඒකේ හැලා නිදා ගන්න දැම්මා. ඒ නිසා එල දැන් ඉතින් අපි යන් එහෙනම් ලන්ච් එක ගන්නකම් තනියෙන් යන්න වෙන්නේ. කමන්නේ.
ටීම් එකක් එක්ක යන ගමනක් නිසා අපි මෙහෙම යමු. ඕකේ. අරසිය 11cc Royal Enfield. අපි යමු ලන්ච් එක වෙනකන්. ගෙවල් උඩ පොඩි වැල් තියෙනවා. මම අර කලින් වීඩියෝ එකේ ඔයගලන්ට පැහැදිලි කරා පහට පහක පොඩි වැල්. ඒ වගේ උඩින්ම තමයි එල්ලලා තියෙන්නේ. ඒ තියෙන උසම තැන. ඒගොල්ලෝ මම කලින් ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. ඒකේ මම පැහැදිලි කරලා කියනවා. ඒ පාට වලට මොනවද තියෙන්නේ, ඇයි ඒ පාට අරන් තියෙන්නේ කියන එක සහ ඒව කඳු මුදුන් වල එල්ලන්නේ ඇයි කියන එක. ගොඩක් තියෙන කඳු මුදුන් වල ගෙවල් වල ඉන්න කට්ටිය කරන්නේ ඒගොල්ලන්ගේ ගෙදර උඩම තැන තමයි ඒ කොඩි එල්ලන්නේ. ඉතින් ඒගොල්ලෝ ප්‍රාර්ථනාවන් හුළඟට ගිහිල්ලා හුළඟට ගහගෙන ගිහිල්ලා ගොඩාක් දුරට පැතිර යනවා කියන එක තමයි ඒගොල්ලෝගේ විශ්වාසය. මේ වගේ ගමන් වලදී එක එක අයගේ විශ්වාස, ආගම, සංස්කෘතිය, ඒගොල්ලෝ ජීවත් වෙන විදිය, ඒ වගේ දේවල් ගොඩාක් අපිට දැනගන්න අඳුර ගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ අපිට දැන් යන්න තියෙන පාර. ගන්න පේන තෙක් මාන එක ගයක්වත්, කඩයක්වත්, මිනිස්සෙක්වත් කිසිම දෙයක් නැහැ. ඒ කාන්තාරයක් වගේ එකක් නැදී අපේ බයික් එක විතරයි. අපි යනවා ඉතින් වටපිටාව බලාගෙන. මේ පැත්තෙන් අතු ටික තියෙනවා. මේ පැත්තෙන් කිඳ කඳු ටික තියෙනවා. එක ආයෙත් කෙලින් පාරේ අපි යනවා. අපි යන්නේ හන්ලේ වලට. ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක්. මේ බලන්නකො. හරිම ලස්සනයි. මේ හරියට අනිකර ප්‍රතිසාර කොට ඉස්සරහ යනකොට ආමි කැම්ප් තමයි තියෙන්නේ ගොඩක්. ආමි කැම්ප් 10 15ක් විතර තියෙන එක ළඟ ළඟ. ඔය දරුත් චෙක් පොයින්ට් එකක්. මේකේ වීඩියෝ කරන්න එපා කියලා තමයි අපිට කිව්වේ නම් මේක ආමි මේ පොලිස් චෙක් පොයින්ට් එකක්. එතනින් අපේ පාස්පෝර්ට් ඒවා ඔක්කොම චෙක් කරලා ඊට අපි යවන්නේ. Feet on the ground, but I still get by. Rules were made for someone else to try. ලස්සන පාලමක් තියෙනවා. ඒගොල්ලෝ සංස්කෘතික අංගයක් වෙච්ච පාට කොඩි එල්ලපු පාලමක්. Slow down, son, take your time. But I was born running every stop sign. Sky is the limit, no chance to hold. Sky is the limit, I'm breaking the mold. Sky is the limit, I'm out of control tonight. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ හන්ලේ වලට. මෙතන තමයි අපි අද අපේ නවාතැන විදිහට තෝරගෙන තියෙන්නේ. මේක පුංචි ගෙයක්, කාමර හොඳට හදලා තියෙන ගෙයක්. ඉතින් අපිට කෑම ලැබෙන්නේ මෙන්න මේ විදිහට ඒගොල්ලෝ සම්ප්‍රදායට අනුව බිම් බාරලා තමයි අපිට කෑම කන්න වෙන්නේ. ඉතින් මේ ඇන්ටි තමයි අපිට කෑම හදලා දෙන්නේ. අද අපිට හදන්නේ චපාති වගේ කෑම එකක්. මස් මාළු මුකුත් නැහැ. එළවලු තමයි මේගොල්ලෝ වැඩි හරියක් කෑමට ගන්නෙ. ඉතින් ඒවත් එක්ක කෑම කාලා දවස මෙතන ගත කරන්න වෙනවා. හෙට තමයි අපේ තීරණාත්මක දවස. හෙට අපි යනවා උම්ලිල්ලා පාස් එකට, ලෝකයේ උසම මෝටරබල් පාස් එක. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න දිගටම ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. එකතු වෙලා ඉන්න ට්‍රැවල් බීත් එක්ක ඊළඟ වීඩියෝ එක අරන් යනකම්